Good morning ළමයි. ඔන්න ඉතින් අද මට හිතුණා මම අද දවස ගත කරපු විදිහ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මම ඉතින් ගොඩාක් දවස් වලට උදේ හැරුණක මම ඉතින් පොඩ්ඩක් ෆෝන් එක ඔබ ඉන්න ඇඳට වෙලා ඊට පස්සේ ඉතින් කරන්නේ අදහස් කරන එක. තාම ඉතින් ওই නිදිමතේ තමයි අදහස් කරන්නේ. පියවි 100ට එන්න ඉතින් ටික වෙලාවක් යනවා. ඔන්න ඉතින් මම දැන් අදහස් කරලා ඉවරයි. ওই විදිහට තමයි ඉතින් මම සාමාන්‍යයෙන් අදහස් කරන්නේ. ඊට පස්සේ ඉතින් මම කරන්නේ මූණ හොදගන්න එක. ළමයි සමහර දවස් වලට ඉතින් මම මූණ හොදන්නෙත් නෑ. අනිත් වැඩ ටික කරනවා. අද නම් ඉතින් මම මොනේ හේතුවා මොංගල් කාන්ති වගේ ඉතින් ඔය ඉන්නේ මම තමයි නිදිමතේ ඉන්නේ ඔය බලන්නකො ඉතින් මගේ කොණ්ඩේ ලස්සන ඊට පස්සේ ඉතින් නිදිමතේම දත් ටිකත් මැදගෙන මූණත් හොදගෙන මම ෆ්‍රෙෂ් වුණා ඊට පස්සේ ඉතින් මම මගේ එහෙටත් නැති මෙහෙටත් නැති මගේ නකුටු කොණ්ඩේ හොඳට පීරගත්තා. ඇත්තටම ළමයි මට තියෙන්නේ හරිම කැත කොණ්ඩේ. කොණ්ඩේ මෙහෙම නකුටු ගෑහිලා බේරුණ එකට මම සතුටුයි. මොකද මම කොණ්ඩේට දෙන්න තියෙන වද 32ම දීලා තියෙනවා. ඊට ටික මැදලා මූණ හේදුවට පස්සේ දෙයනේ කියලා මගේ මොංගල් කාන්ති ලුක් එක ගිහිල්ලා ඔය ඉන්න හැඩට ගොඩක් වෙලා ඉතින් මම හැඩ බල බල හිටියේ නෑ. මම රෙදි ටික වේරෙන්න දාන්නේ. ඊට පස්සේ ඉතින් මම කුස්සිය වැඩ කරන්න තමයි මේ පටන් ගන්න හදන්නේ. මම ඉතින් දැන් මේ හිතන්නේ මොනවද වලට උයන්නේ කියලා. මම ඉතින් හිතනවා අද ඉඳන්වත් මට හරියට ඩයට් එකක් කරගන්න පුළුවන් වෙයි කියලා. මම ඇත්තටම මහත් වෙලා මම ඒ දවස්වල කියන්නේ දැනට මාස 3කට 4කට විතර කලින් හිටියේ මේ කිලෝග්‍රෑම් 57. දැන් මගේ බර 64ක් වෙනකම් වැඩි වෙලා තියෙනවා. මට දැන් මේක කන්ට්‍රෝල් කරගන්න බැරි වෙන්නේ. හැමදාම මම හිතනවා මේ හෙට ඉඳන් ඩයට් කරනවා කියලා එහෙම. හැබැයි මට තාම මේ ඩයට් එකක් කරන්න බැරි වුණා. ඉතින් අදවත් බලමු කරන්න පුළුවන් නේද කියලා. කල්පනා කළා අන්තිමට මම එකතාවයකට ආවා. මම මෙන්න මේ දේවල් තමයි උයන්නේ කියලා වීඩියෝ එක මැදදී ඔයාලට බලා ගන්න පුළුවන් මගේ කැමරා එක. ඉතින් මම ඔය ඉතින් හස්බන්ඩ් උත් පන්ති ඉවරලා ගෙදර ආවා. ඉතින් ඔය විදිහට චුට්ටක් එයත් එක්ක අතුරුතල් වෙවි ඉඳලා මං ඉතින් ආයෙමත් ආවා කුස්සියට. දැන් ඉතින් උයන තියෙන දේවල් උයලා ඉවරයි. දැන් ඉතින් මට තියෙන්නේ කුස්සිය ආස් කරන්න. ඒක තමයි ඉතින් මම දැන් ඔය කියන්නේ. ඔන්න භාජන කුඩකුත් තියෙනවා හොදන්න. ඔක්කොම ක්ලීන් කරලා ඉවරනාට පස්සේ මගේ පුංචි කිචන් එක ඔය විදිහට තමයි පේන්නේ. එක්කෙනෙක් නම් හොදටම බඩගිනි වෙලා බත් කන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඔන්න තියෙනවා අද දවල් කෑම එක බත් කාලේ වුණාට පස්සේ ඉතින් මම පොතක් කියවන්න කියලා ඇඳට ආවා. ඔන්න ඕක තමයි මම කියවන්න ගත්ත පොත. මේක මම පාරකුත් භාගයක් වෙනකන් කියවලා නතර කළා. මේ දෙවෙනි පාර තමයි ආයමත් කියවන්නේ. ගොඩක් අය කියනවා මේ පොත ලස්සනයි කියලා. ඉතින් මලත් ආසෙ තුන කියවන්න. හැබැයි මම පොත් කියන වැඩවල ටිකක් කම්මැලි. ෆිල්ම් වගේ බලන්න ගොඩක් ආසයි. එක දිගට එකම වැඩක් කරන්න බැරි මම මේ දැන් ඉතින් ලෑස්ති වෙන්නේ මොන හරි කන්න යන්න. කලින් දවසේ හදලා ෆ්‍රිජ් එකේ දාපු දියුල් කිරි වගේක් තිබ්බා. ඉතින් ඒව තමයි දැන් මම මේ බොන්න හදන්නේ. මේක නම් ඒ වෙලාවේ මාරම රසට තිබුණා. මොකක් හරි වැඩක් කරන්න ගියාම ඉතින් ඔන්න ඔය වගේ අකර දැබ්බ වලටත් මුණ දෙන්න වෙනවා. ඊට පස්සේ තමයි ඉතින් පොඩ්ඩක් ස්පීඩ් එක අඩු උනේ. මේගොල්ලෝ මාරම රහ වැඩි නිසා ආයමත් වීදුරුවක් පුරවගෙන එක හුස්මටම බීලා ඊට පස්සේ ඉතින් එළියට ඇවිත් බලද්දී මෙන්න මෙයාලා කෑම හොයාගෙන ඇවිත් ඉන්නවා දැක්කා. මං ඉතින් ඉක්මනටම එයාලට කන්න මොන හරි ටිකක් දැම්මා. දවස් වලට ඉතින් ඔය තාප්පේ උඩින් මොන හරි කෑම ජාත් ටිකක් දානවා මෙයාලට කන්න. එයාලට කෑම ටිකක් දාලා එයාලා කන දිහා මං හරිම ආසාවෙන් ටිකක් වෙලා බලන් ඉන්නවා. බලන් ඉඳලා බෑනේ හස්බන්ඩ් මොකද කරන්නේ කියලා බලන්න ඕන නිසා මම පොඩ්ඩක් එයා වැඩ කරන කාමරේට ගිහින් බැලුවා එයා මොකද කරන්නේ කියලා. ඉතින් හොඳටම වැඩ. ඊට පස්සේ ඉතින් ආයෙමත් මට මොන හරි කෑවා නම් හොඳයි කියලා හිතුණා. ඉතින් මං ගස් ලබ ටිකක් ඔන්න ඔය විදිහට කපාගෙන කෑවා. ඉන්නවා බත් පිඟම් පිටින් ගිල්ලත් එයාලා මහත් වෙන්නේ නැහැ. හැබැයි මම එක වේලකට හරි හැන්දක් දෙක වැඩිපුර කෑවොත් මම මහත් වෙනවා. ඔන්න ඕකයි ළමයි ඉතින් ප්‍රශ්නේ. ඊට පස්සේ ඉතින් අපි දෙන්න ටිකක් හවස් වුණාට පස්සේ ගෙදරට අවශ්‍ය බඩු ටිකක් ගේන්න පොළට ගියා. එයා ඉතින් හැමදාම ලස්සන හෙල්මට් එකේ දාලා මට දෙන්නේ කැතම කැත හෙල්මට් එකක්. පොළට ගිහින් බඩු අරන් එනකොට ඉතින් හවස් වුණා. දැන් ඉතින් මම මේ හදන්නේ රෙදි ටිකක් හොදලා ඇඟ හොදලා ඉතින් ඉවර වෙච්ච ගමන් මං කරන්නේ බුදු පහන තියෙන එක. බුදු පහන තියලා එහෙම ඉන්නකොට අපි දෙන්නට පොඩි අදහසක් ආවා. මේ දවස් ටිකේම ඉතින් ක්ලාස් වැඩ නිසා හස්බන්ඩ් බිසි වුණා. ඉතින් අපි දෙන්නට හරියට කතා කරන්නවත් ටයිම් එකක් හම්බුනේ නැහැ. වෙනස කරත් එක්ක ගෙදර ඉඳන් ෆිල්ම් එකක් බලන්න තමයි දැන් මේ හදන්නේ. ෆිල්ම් එක බලද්දි කන්න කඩචෝරු ගේන්න තමයි දැන් මේ රෑම වැස්සෙම අපි මේ යන්නේ. කොහොම හරි අපිට සතුටින් ඉන්න පුළුවන් විදිහට අපේ ජීවිත හදාගන්න එක අපේ වගකීමක්.
ඉතින් ඒ හින්දා ඒකාකාරී ජීවිතයෙන් මිදෙන්න මොනවා හරිම දේවල් අපිට අපි වෙනුවෙන් කරන්න වෙනවා. අරගෙන අපි දෙන්න වැස්සේ මායමත් ගෙදර ආවිල්ලා අපේ බෙඩ්රූම් එකේ නෙමෙයි අනිත් කාමරේ තිබුණ මෙට්ටෙත් අරගෙන අපි ෆිල්ම් එක බලන කාමරේට ඒක අරගෙන යන තමයි දැන් හදන්නේ. ක්ලාස් කරන රූම් එකේ ස්මාර්ට් බෝඩ් එකක් තියෙනවා. ඒකෙන් තමයි දැන් අපි දෙන්න මේ ෆිල්ම් එක බලන්න හදන්නේ. දාලා ෆිල්ම් එක බලන්න කම්ෆර්ටබල් විදිහට අපි රූම් එක රේන්ජ් කරගත්තා. FB එකේ තියෙනවා ෆිල්ම් දාන පේජ් එකක් JSB කියලා. ඒකෙන් තමයි ඉතින් මම ගොඩක් වෙලාවට ෆිල්ම් බලන්නේ. ස්මාර්ට් බෝඩ් එකෙන් Facebook එකට ලොග් වෙලා අපි ඉතින් JSB පේජ් එකට ගිහිල්ලා ඒකේ තියෙන අපි ආසම කැටගරි එකේ ෆිල්ම් එකක් සිලෙක්ට් කරගෙන දැන් ඉතින් මේ බලන්න තමයි අපි දෙන්න බලපු ෆිල්ම් එකේ නම බ්ලර්. ඇත්තට මේ ෆිල්ම් එක මාරම ලස්සනයි. ෆිල්ම් එක පටන් ගත්ත තැන ඉඳන් ෆිල්ම් එක ඉවර වෙනකම්ම කුතුහලයේ උපරිමෙන්ම තිබුණා. අපි දෙන ගොඩක් ආසාවෙන් බලුවා ඉවර වෙනකම්ම. ඉතින් මේ ෆිල්ම් එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඇත්තටම මම ඔයාලට රෙකමන්ඩ් කරනවා. ඒ ෆිල්ම් එක මාරම ලස්සනයි. හොරර්, ත්‍රිලර්, මිස්ට්‍රි ඒ කැටගරි වල ෆිල්ම් බලන්න කැමති අය ඉන්නවා නම් ෆිල්ම් එක හොයන් බලන්න. මාරම ලස්සනයි. ඉතින් මගේ අද දවසේ ওই විදිහට තමයි ගෙවිලා ගියේ. දැන් ඉතින් අපි දෙන නිදා ගන්න හදන්නේ. මෙච්චර වෙලා මාව ආදරෙන් බලන් හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ආයෙමත් දවසක vlog එකකින් මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. අදට ගිහින් එන්නම්. bye.